එලාම් එක වැදුනෙත් නැහැ. දොර කැඩුවෙත් නැහැ. ඩොලර් මිලියන 100ක දියමන්ති අරන් යද්දී ලෝකයේ ආරක්ෂිතම ගබඩාව ඇතුලේ සිද්ධ වුණේ මොකක්ද? ලෝකයෙම මවිත කළ ඇන්ට්වර්ප් දියමන්ති මංකොල්ලයේ ඇත්ත කතාව. ඔයාලත් කැමතිද දැනගන්න? දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි ෆිල්ම් වල දැකලා තියෙනවානේ ලේසර් කිරණ කපාගෙන කැමරා හංගලා සුපිරි ආරක්ෂිත ගබඩාවලට රිංගන හැටි. හැබැයි ඔබ හිතලා තියෙනවද ඇත්ත ලෝකෙත් එහෙම කරන්න පුළුවන් කියලා? 2003 අවුරුද්දේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේදී සිද්ධ වුණ මේ සිදුවීම ඇහුවාම ඔබට හිතෙයි මේක නම් මිනිස්සෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මේක තමයි ලෝක ඉතිහාසයේ සිදු වුණ විශාලතම සහ බුද්ධිමත්ම දියමන්ති මංකොල්ලය. බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරය කියන්නේ ලෝකයේ දියමන්ති වෙළඳාමේ අගනුවර. ලෝකයේ තියෙන වටිනාම දියමන්ති වලින් 80%ක්ම හෝමාරු වන්නේ මෙතනදී. මේ දියමන්ති තැන්පත් කරලා තියෙන ගොඩනැගිල්ලේ පහළ මාලයේ තියෙන ආරක්ෂිත ගබඩාව ලෝකයේ ආරක්ෂිතම තැනක් විදිහටයි සැලකන්නේ. මේකට ඇතුල් වෙන්න නම් අඟල් ගාණක් ඝනකම යකඩ දොරක් අරින්න ඕන. ඒකට කෝඩ් බිලියන 100ක් තියෙනවා. ඒ වගේම හීට් ඩිටෙක්ටර්ස් තියෙනවා. මිනිස්සෙකුගේ ඇඟේ රස්නය දැනුනොත් එලාම් වදිනවා. සෙස්මික් සෙන්සර්ස් තියෙනවා. අඩි සද්දෙට එලාම් වදිනවා. චුම්බක ක්ෂේත්‍ර තියෙනවා. කොටින්ම කියනවා නම් හුළඟකටවත් ඇතුළට යන්න බෑ. නමුත් 2003 පෙබරවාරි 16 වෙනිදා සඳුදා උදේ ආරක්ෂකයින් ඇවිත් බලද්දි මේ යෝධ දොර නිකම්ම ඇරිලා තිබුණා. ඇතුලේ තිබුණු ඩොලර් මිලියන 100ක් ලංකාවේ මුදලින් කෝටි 30000ක් විතර වටින දියමන්ති රත්තරන් සහ මුදල් අතුරුදහන් වෙලා තිබුණා. පුදුමයි කියන්නේ කිසිම එලාම් එකක් වැදුනේ නැහැ. කිසිම දොරක් කඩලා නැහැ. පොලිසිය හිතුවේ මේක හොල්මනකගේ වැඩක් කියලා. කොහොමද මේක කළේ? මේකේ මහා මොලකරු තමයි ඉතාලි ජාතික ලියනාඩෝ නොටබටෝලෝ. අපේ වීඩියෝ පෝස්ටර් එකේ තියෙන්නේ ඔහුගේ ඇත්ත ෆොටෝ එකක්. ඔහු නිකම්ම හොරෙක් නෙවෙයි. ඔහු ඇවිදින කම්පියුටර් එකක් කිව්වොත් මම හරි. ඔහු මේ මංකොල්ලය කරන්න නිකම්ම පැන්නේ නැහැ. ඔහු අවුරුදු 2ක් තිස්සේ දවසින් දවස තප්පරෙන් තප්පරේ මේක ප්ලෑන් කළා. ඔහු මුලින්ම කළේ හරිම සූක්ෂම දෙයක්. ඔහු Taman දියමන්ති වෙළෙන්දෙක් විදියට රඟපාලා මේ බැංකු ගොඩනැගිල්ලේ ඇතුළෙම කාර්යාලයක් කුලියට ගත්තා. අවුරුද්දක් තිස්සේ ඔහු හැමදාම උදේට සූට් එකක් ඇඳගෙන ටයි දාගෙන වැදගත් මහත්තයෙක් වගේ ඔෆිස් ගියා. හැබැයි ඔහු කළේ වැඩ කරන එක නෙවෙයි. ඔහුගේ සාක්කුවේ තිබුණු පෑන නිකම්ම පෑනක් නෙවෙයි. ඒක ස්පයි කැමරාවක්. ඔහු ඒකෙන් ගොඩනැගිල්ලේ හැම අස්සක් මුල්ලක්ම ආරක්ෂක කැමරා තියෙන තැන් ගාඩ්ලා මාරු වෙන වෙලාවල් ඔක්කොම වීඩියෝ කරගත්තා. ඔහුටම ඕන උනේ තනියම ගේම ගහන්න නෙවෙයි. ඔහු ලෝකේ ඉන්න හොඳම විශේෂඥයෝ 3 දෙනෙක්ව තෝරගත්තා. ඉලෙක්ට්‍රොනික වැඩෙක්, එලාම් අක්‍රිය කරන්න. බර දේවල් උස්සන්න පුළුවන් යෝධයෙක් සහ ඕනම යතුරක් හදන වැඩෙක්. මංකොල්ලේ සිද්ධ වුණ දවසේ රෑ ඔවුන් ගොඩනැගිල්ලට රිංගුවේ අවතාර වගේ. කිසිම සද්දයක් නැහැ. ඔවුන් ප්‍රධාන ගොඩනැගිල්ලට රිංගලා යෝධ වෝල්ට් එක තියෙන පහළ මාලයට ආවා. එතන තමයි නියම අභියෝගය තිබුණේ. වෝල්ට් එකේ දොරට ළඟා වෙන්න කලින් ඒ කොරිඩෝව පුරාම සවි කරලා තිබුණේ හීට් ඩිටෙක්ටර්. මේවා කොච්චර සංවේදීද කියනවා නම් මිනිස්සෙක්ගේ ඇඟේ රස්නයට විතරක් නෙවෙයි හුස්ම ගන්න රස්නයට පවා ක්‍රියාත්මක වෙලා එලාම් එක වදිනවා. ඉතින් ඔයාලා දන්නවද ඔවුන් කළේ මොකක්ද කියලා? කාන්තාවන් කොණ්ඩෙට ගහන හෙයා ස්ප්‍රේ එකක් ගෙනල්ලා සෙන්සර් එකට ගැහුවා. ඒකෙන් සෙන්සර් එකේ උෂ්ණත්වය తాවකාලිකව වෙනස් වුණා. ඊළඟට තිබුණේ චුම්බක දොර. දොරවල් දෙක ඈත් වුණ ගමන් චුම්බක බලය කැඩිලා එලාම් වදිනවා. ඔවුන් කළේ දොරේ උඩින් විශේෂ ඇලුමිනියම් ටේප් එකක් අලවලා දොර ඇරියත් චුම්බක බලය තියෙන විදිහට මැෂින් එක රැවට්ටුවා. භයානකම එක තිබුණේ පොළවේ. ඒ තමයි සෙස්මික් සෙන්සර් එක. බිම අඩිය තිබ්බ ගමන් කම්පණයට එලාම් එක වදිනවා. ඔවුන් කළේ බිම අඩිය තියන්නේ නැතුව ස්පයිඩර්මෑන් වගේ වහලේ බට දිගේ එල්ලිලා ගිහින් වෝල්ට් එක මැද්දට පැන්නා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි අඟල් ගාණක් ගන්නකම කෝඩ් බිලියන ගාණක් තියෙන යකඩ දොර ඇරියේ කොහොමද කියලා. ඔවුන් දොර කඩන්න ගියේ නැහැ. ලියනාඩෝ මාස ගාණක් තිස්සේ ඔහුගේ ස්පයි කැමරාවෙන් දැකලා තිබුණා ආරක්ෂකයින් වෝල්ට් එකේ අමතර යතුරු හංගන තැන. ඔවුන් කෙලින්ම ගිහින් ඒ යතුරු ගත්තා. යතුරු තිබුණොත් කෝඩ් එක නැතුවම දොර අරින්න පුළුවන් බව ලියනාඩෝ දැනගෙන හිටියා. ලෝකේ ආරක්ෂිතම දොර ඇරුණේ ආරක්ෂකයින්ගේම නොසලකිල්ල නිසා.
ඔවුන් හරියටම ප්‍රධාන දොර ඇරලා ඇතුළට ගිහින් ඝන අන්ධකාරයේම ටෝච් ගහගෙන දියමන්ති මලු ගණන් පුරවගෙන එළියට ආවා. ඔවුන් වෝල්ට් එක ඇතුළට රිංගුවා විතරක් නෙවෙයි කිසිම සාක්ෂියක් ඉතුරු නොකර එළියටත් ආවා. ඔවුන් යද්දී ගෙනාපු හැම උපකරණයක්ම හැම වීඩියෝ කැමරා පටියක්ම ගලවගෙන ගියා. පොලිසියට අඩුම තරමේ ඇඟිලි සලකුණක්වත් හොයාගන්න බැරි වුණා. ලෝකෙම හිතුවේ මේක හොල්මන් වැඩක් කියලා. නමුත් ලෝකෙ දක්ෂම අපරාධකාරයාට උනත් පොඩිම හරි වැරදීමක් වෙනවා. මේ මංකොල්ලේදී උනේත් එහෙම සිද්ධියක්. මංකොල්ලෙන් පස්සේ ලියනාඩෝ සහ කණ්ඩායම වාහනයකින් බෙල්ජියම හරහා පැනලා ගියා. ඔවුන්ට ලොකු බඩගින්නක් දැනුණා. ඔවුන් අතරමඟ කැලෑබද්ද ප්‍රදේශයක වාහනේ නතර කරලා සෑන්ඩ්විච් කෑවා. කාලා ඉවර වෙලා ඔවුන් ගෙනාපු බඩු මුට්ටු සහ කුණු දාලා තිබුණු කළු පාට කුණු බෑග් එකක් ඒ කැලේ අයිනට විසි කරා. ලියනාඩෝ හිතුවේ මේ කැලේ අස්සේ කවුරු දකින්නද කියලා. හැබැයි දෛවය කියන්නේ හරි පුදුම දෙයක්නේ. ඒ පැත්තේ හිටපු ගොවියෙක්ට මේ අමුතු කුණු බෑග් එක හම්බුණා. ඔහු හිතුවේ කවුරු හරි කුණු දාලා ගිහින් කියලා. ඔහු ඒක ගැන පොලිසියට පැමිණිලි කළා. පොලිසිය ඇවිත් නිකමට වගේ ඒ බෑග් එක උස්සලා බැලුවා. ඔවුන්ගේ ඇස් උඩ ගියා. ඒ බෑග් එකේ තිබුණා ඇන්ට්වර්ප් දියමන්ති මධ්‍යස්ථානයේ නම ගහලා ලියකිවිලි වගයක් සහ වෝල්ට් එකේ වීඩියෝ පටි. ඒ විතරක් නෙවෙයි ඒ කුණු ගොඩේ තිබුණා බාගෙට කාලා විසි කරපු සෑන්ඩ්විච් එකක්. පොලිසිය වහාම ඒ සෑන්ඩ්විච් එකේ තිබුණු කේටය අරගෙන DNA පරීක්ෂණයක් කළා. ප්‍රතිඵලය ආවහම පොලිසියට ඇස් අදහගන්න බැරි වුණා. ඒ DNA සාම්පලය ගැලපුණේ ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙක් වුණු ලියනාඩෝ නොටබටෝලෝ එක්ක. නිකමට හිතන්න ලේසර් කිරණ, හීට් ඩිටෙක්ටර්ස්, චුම්බක දොරවල් ඔක්කොම පරදවපු සුපිරි මොලකාරයා අන්තිමට අහුනේ Taman කාලා විසි කරපු සෑන්ඩ්විච් කෑල්ලක් නිසා. ලෝකේ පරිපූර්ණම අපරාධය වැරදුනේ අන්න එතනයි. අවසානයේ ඔවුන්ට මොකද වුනේ? ලියනාඩෝව අත්අඩංගුවට ගත්තා. අධිකරණයෙන් ඔහුට අවුරුදු 10ක සිරදඬුවමක් නියම කරා. ඔවුන්ගේ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ සමහරු අහු වුණා. සමහරු තාමත් අතුරුදහන්. හැබැයි මේ කතාවේ ලොකුම අභිරහස මේක නෙවෙයි. ලියනාඩෝ හිරේ ගියාට පොලිසියට අද වෙනකම්ම අර හොරකම් කරපු ඩොලර් මිලියන 100 දියමන්ති වලින් එකක්වත්ම හොයාගන්න බැරි වුණා. ලියනාඩෝ 2009 දී හිරෙන් නිදහස් වුණා. ඔහු අද ඉතාලියේ ඉතාමත් සැපවත් ජීවිතයක් ගත කරනවා. ඔහු කවදාවත්ම කිව්වේ නෑ දියමන්ති හැංගුවේ කොහෙද කියලා. බොහෝ අය විශ්වාස කරන්නේ ඔහු හිරේ ගියෙත් ප්ලෑන් එකේම කොටසක් විදිහට බව. අවුරුදු කිහිපයක් හිරේ ඉඳලා එළියට ඇවිත් ජීවිත කාලයේම ඔහු රජෙක් වගේ ඉන්න එක තමයි ඔහුගේ එකම ප්ලෑන් එක කියලා හැමෝම හිතන්නේ. දිනුවේ කවුද? පොලිසියද නැත්නම් ලියනාඩෝද? ඒ තීරණය කිරීම ඔබට බාරයි. ඔබ හිතන්නේ දියමන්ති ටිකට මොකද වුනේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේම රසවත් අභිරහස් සත්‍ය කතා නැරඹීමට දැන්ම අපේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.